අයිබෝවන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. වෙලාව පස්වරු 2:05 මිනිත්තු 22යි. ඉතින් කොහොමද? හැමෝම හොඳින් සතුටින් ඉන්නා කියලා හිතනවා මම විශ්මී. අද ගැමි සතුට ආරම්භ කරද්දී අපි බලමු ගැමි සතුටේ අද මාත් එක්ක කවුද කතා කරන්න ඇවිත් තියෙන්නේ කියලා. ඔයාලා දන්නවා ගැමි සතුට සෙග්මන්ට් එකෙන් හැමදාමත් අපි ඔයාලා හැමෝට ගෙනින්නේ ග්‍රාමීයව පණ ගැහෙන හදවත් වලට සවිශක්තියක් වෙන කෙනෙක් වගේම එහෙමත් නැත්නම් ග්‍රාමීය පණ ගැහෙන හදවත් වෙනුවෙන් තමන්ගේ ස්වේච්ඡා මෙහෙවරක් කරන අපූර්ව චරිතයක්. ඉතින් අදත් අපි එහෙම සුවිශේෂී චරිතයක් අරගෙන ඇවිත් තියෙනවා. ශේෂ්ත්‍රික අතිදක්ෂයෙක් වගේම මේ වෙද්දී ඇත්තටම අපේ ළමුන්ට ඉදිරි අනාගතය හදාගන්න ගොඩක් තමන්ගේ දක්ෂතාවෙන් හැකියාවෙන් මාර්ගය තනන්න කෙනෙක්. ඉතින් මොහොත් අපේ සාඩම්බරණීය Foundation of Goodness Family එකේ පවුලේ සමාජිකයෙක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මම වැඩි කතා කරන්න යන්නේ නැතුව කෙලින්ම ඔහු වෙත යොමු වෙන්න සූදානම් වෙනවා. අද ගැමි සතුටු සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙනවා. අපේ ඔබ දන්නවා අපේ තියෙනවා Dive for Good කියලා ඩයිවිං සෙන්ටර් එකක්. මේකේ අපි 6 මාසික ඩ්‍රයිවිං පුහුණු පාඨමාලාවක් ක්‍රියාත්මක වෙනවා. එතනින් පස්සේ අපි අනිත් 6 මාසේ අපේ ඒ ඩ්‍රයිවිං පුහුණුව තුලින් අපි ළමයිනුත් එකතු කරගෙන ඊට පස්සේ අපේ තියෙනවා සස්ටේනබල් ඉන්කම් ජෙනරේෂන් කියලා. ඒකේ ඇතුළේදී අපි ස්නෝක්ලින් ඩයිවින් වගේ දේවල් කරලා අපේ මේ සමාජ සේවාවන් කරන්න තවත් සමාජ සේවා අරමුදලක් එක්කාසු කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ඩයිව් ෆොර් ගුඩ් හරහා ලොකු සේවාවක් සිදු වෙන බොහොමයක් අද ඩයිවර්ස්ලා එක එක රටවලට ගිහින් තියෙන මෙන්න මේ Foundation of Goodness ඩයිව් ෆොර් ගුඩ් හරහා. ඉතින් මෙන්න මේ ඩයිව් ෆොර් ගුඩ් එකේ ඉන්ස්ට්‍රක්ටර් එහෙම නැත්නම් උපදේශකතුමා තමයි අද දවසේ අපිත් එක්ක ගැමි සතුටත් එක්ක එකතු වෙන්න. මෙතුමව සම්බන්ධ කරගන්න හේතු කාරණා රාශියක් තියෙනවා. ඒක කියන කලින් මම එතුමන්ව ගෞරවයෙන් මේ අවස්ථාවේදී මැදිරියට පිළිගන්නවා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. කොහොමද දැන් මේ දවස්වල සීසන් එක නිකට ලොකුවටම බිසි ඇති. ඒ අතර වාරේ යන්තම් අපි අල්ලගත්තා. අහඹුලෙසම අපිට හම්බුණා. අහඹුලෙසම අනිවාර්යයෙන්ම අපේ ලිස්ට් එකේ ගෙස් ලිස්ට් එකේ ගන්න ඉඳපු කෙනෙක් නිසා අපිට අග්ගාලා ප්‍රෝග්‍රෑම් එකට කතා කරා. ඉතින් චමින්ද පෙරේරා මහත්මයා කවුද මේ චමින්ද පෙරේරා මහත්මයා කියන අපිට පොඩ්ඩක් ඔබතුමා වගේ පුංචි හැඳින්වීමක් කරමු. ඔව් ඇත්තටම මම ගැන කිව්වොත් මම අවුරුදු 22ක් ශ්‍රී ලංකා නායක හමුදාවේ ඩයිවිං ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට වැඩ කටයුතු කරලා දැනට විශ්‍රාමිකව ඉන්නේ. ඒ අතර ඒ වගේම දැනට ශ්‍රී ලංකා ලයිෆ් සේවින්නේ සීනියර් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට වැඩ කටයුතු කරනවා දැනට. මෙන්න එතමන් මේ වෙදි කොච්චරද ඩයිවිං මේ පැත්තෙන් ආපු ගමන ගැන ඔන්න මට තියෙනවා දැන් ප්‍රශ්නයක් අහන්න. දැන් අපෙත් ඉන්නා වගේම තවත් ශේෂ්ත්‍ර ගණනාවක් ඉඳලා කොච්චර කාලයක් වෙනවද මේ ඩයිවිං ශේෂ්ත්‍රات එක්ක ඔබතුමා සම්බන්ධ වෙලා අදල් අවශ්‍යයි? ඇත්තටම මම 1997 තමයි මේ ඩයිවිං ශේෂ්ත්‍රයට එතන ඉඳන් ඇත්තටම අවුරුදු 22ක්ම නායක හමුදාවේ ඩයිවිං විදේශීය රටවල් වල පාකිස්තානය, ඉන්දියාව, ඒ වගේ ගොඩාක් විශාල රටවල් වල පුහුණුවෙන් ලබලා ගොඩක් ඒ අත්දැකීම් ලබලා තමයි අද ඇත්තටම මේ අපේ මෙම ආයතන සම්බන්ධ වුණේ ඩයිවිං ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට. අන්න බලන්න දැන් පුංචි කාලේ දැන් අර මම මෙතනට එන හැමෝගෙම අහන චරිතයක් තමයි ප්‍රශ්නයක් තමයි පුංචි කාලේ අපි හැමෝම වෙන්න කැමති කෙනෙක් ඉන්නවානේ. මේ වෙන්න කැමති ලයිස්ට් වැඩ ආත්ම තියෙන ඔබතුමත් ඒකත් ඉඳලා ඇති එක්ක ටීචර් කෙනෙක්, එක්ක ડોක්ටර් කෙනෙක්, එක්ක ඉංජිනේර් කෙනෙක්. ඔය අනතුරු ටික තමයි අපි කියන්නේ. ඔබතුමාගේ පුංචි කාලේ බලාපොරොත්තුවක් තිබුණාද කවදා හරි දවසක ඩයිවර් කෙනෙක් වෙනවා කියලා? ඇත්තටම මෙහෙමයි. අපි කියමු ඇත්තම කියමු. ඇත්තටම මට තිබ්බේ මම හිටියේ දූපතක. ඉතින් ඒක නිසා මට හිතුණා මට පිහිනුම් ඉගෙන ගන්න ඕනේ කියලා. පිහිනුම් හොඳට ඉගෙන ගන්න අපි බලපිටියේ ජාතික පාසල රේවත. ඒකෙන් ඉගෙන ගත්තට පස්සේ මම ගියා නාවික හමුදාවට. නාවික හමුදාවේ මට හොඳ තැනක් හම්බුණා කිමුදුන් අංශය. එතනින් තමයි මට මේ පාර පෙනුනේ. ඇත්තටම කිමුදුන් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන විදියට පාර පෙනුනේ. බලන්නකොනේ කියන්නේ අපි හිතන්නේම නැහැ අපේ ජීවිත වෙනස් වෙන යම් යම් සාධක දැන් ඔබතුමා කිව්වා මේ මම දූපතක හිටියේ ඒ නිසා මට පීනන්න අවශ්‍යතාවය ආව මුලට. ඒ කාලේ ඩයිවිං ගැන දැනගෙන හිටියද මුලින්ම පීනන්න අවශ්‍යතාවයේදී ඩයිවිං ගැන ඔබතුමා දැනගෙන හිටියද නැත්නම් ඒක දැනගත්තේ කොහොමද? ඇත්තටම ඩයිවිං කියන එක දැනගත්තේ නායක හමුදාවට ගියාට පස්සේ තමයි. එතකම් මම ස්විමින් තමයි ඇත්තනම කරේ.
බලන්නකො ඉතින් දැන් ඇත්තටම ඩයිවින් කියද්දි අදටත් බොහෝ දෙනෙක් දන්නේ නැහනේ. ඩයිවින් කියද්දි හිතනවා මේ ස්විමින් තමයි. ඩයිවින් කියන්නේ නෑ ස්විමින්. ඒතර මම මේ පොඩක් දැනගන්න අහන්නේ ස්විමින් කරන්න බැරි අයට ඩයිවින් කරන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්. හැබැයි හොඳ උපදේශකයෙක් ඉන්න ඕනේ. ඒ උපදේශකයාටදී පුහුණුවක් ලැබුවොත් පුළුවන්. නැත්නම් එකපාර ගිහිල්ලා කරන්න අපහසුයි. ඇත්තටම අපහසුයි. අන්න ඒක නේ නම වගේ කෙනෙක් හරි මම අර යාසාවෙන් ඉන්නු ඩයිවින් කරන හැබැයි කරුමෙට මම කලින් පීනලා එකපාරක් යන්තම් බය වෙලා පොඩි සෙදපීමක් එකේ දැන් පස්සේ මම පීනන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසාද මට ඩයිවින් වලට යන පොඩි බයක් තියෙනවා. ඉතින් ඔන්න ඔයත් කැමැත්තෙන් ඉන්නා නම් ඩයිවින් කරන්න මුලින්ම ස්විමින් ඉගෙන ගන්න එක හොඳයි නේද? ඇත්තටම හොඳයි සුබිනද. මොකද අපි වතුරේ යට යන්නේ ඩයිවින් කියන්නේ වතුරේ යට යන එකක්. හැමෝම දන්නවා. නමුත් අපි උඩට ආවට පස්සේ අපිට ප්ලොට් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි. එහෙම නැත්නම් අපිට හදිස්සියක් වුණොත් අපේ ඉක්විප්මන්ට් එක අපේ බෝට්ටුව අපි උඩෙන් තැන නැතුනොත් අපිට පොඩ්ඩක් දුර හරි පීනන්න පුළුවන් වෙන්න ඕනේ නේ. ඒකට අපි ආත්ම ආරක්ෂාවට නැත්නම් අපේ ආරක්ෂාවට හොඳයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ස්විමින් ඉගෙන ගන්න ඕනේ ඩයිවර් කෙනෙක් හැටියට. එතකොට දැන් නාවික හමුදාවේ වසර 22ක කාලයක් ඔබතුමා එම අංශයේ ඉඳලා විශ්‍රාම ගියාට පස්සෙත් ඒකම කරන්න මොකද හිතුනේ? ආසාවද කැමැත්තද? එහෙම නැත්නම් අර කරපු හින්දා මම කරගෙන යනවද කොහොමද? ඇත්තටම මම මේ ඩයිවින් එකට ගොඩාක් මාසයි. මොකද මුහුදයට සුන්දරත්වය මේක හැමෝටම දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්තටම ගත්තොත් එහෙනම් මුහුදයට තියෙනවා ගොඩාක් දේවල් තියෙනවා. අපිට වතුරට ගියාම පස්සේ අපිට ඇත්තටම මේ උඩට එන්න හිතෙන්නේ නැහැ. එච්චරට ලස්සන මුහුදයට. අන්න බලන්නකො දැන් අපිට ඒ පින නැහැ ඇත්තටම. එතකොට ඔබතුමා දැන් මුහුදයට එහෙම ගිහින් ඉඳෙද්දී දැන් ඒකේ සුන්දරත්වය ඔබතුමා හොඳටම දකිනානේ. ලස්සනම තැන ඔබතුමා ඩයිව් කරපු ලංකාවේ ඇතුලේ ලස්සනම ස්ථානයක් මට මතක නම් කියන්න බල. මේ හදිසියෙ මතක් නොවෙන්න පුළුවන්. ඒත් ඔබට මතක ඇති ඔබ ඩයිව් කරපු ප්ලේසස් වලින් ලස්සනම තැනක් මතකේ තියනවාද? ඔව් මට එහෙම කියන්න අමාරුයි. මොකද මම බහින හැම තැනම ලස්සනයි. ඒක තමයි මම මුලින්ම කිව්වේ. නමුත් මට විශේෂයෙන් කියන්න තියෙන්නේ තිරිකුණාමල වරාය ඇතුලේ. ඇත්තටම කොරල්කෝ ඒ වගේ ප්‍රදේශ ඇත්තටම ලස්සනයි. අන්න බලන්නකෝ කොරල්කෝ ප්‍රදේශ දැන් ඇත්තටම මේ කොරල් කිව්වම අපිට මතක් වෙන්නේම හික්කඩුවනේ. ලංකාවේ අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ කොරල් කොහෙද ප්‍රසිද්ධ හික්කඩුව. දැන් ඔබතුමා හික්කඩුවෙත් බොහෝ තැන්වල ඩයිව් කරලා ඇති. ඒ එක්ස්පීරියන්ස් එක ඇති. මොකද අදටත් ඔබතුමා අපේ ඉන්ස්ට්‍රක්ටර් විදියට කටයුතු කරන්නේ හික්කඩුව සීනිගම ඒරියා එකේ. ඇත්තටම දැන් කොරල් වෙනදට වඩා දැන් තියනවද? එහෙම නැත්නම් වෙනදට වඩා නැති වෙලා ගිහිල්ලාද කොහොමද? ඒ කොරල් වල පැවැත්ම ඔබතුමත් එක්ක පොඩක් කතා කරොත්. ඇත්තටම කොරල් ගැන කතා කරොත් ඇත්තටම ගොඩක් සතුටුයි මම ගැන කතා කරගෙන. ඇත්තටම මම අපි නායක හමුදායනෝඩ කොරල් රීප්ලාන්ටින් කොරල් මොනිටරින් ලංකාවේ තියෙන හොඳම කෝස් එකක් හදාලා තියෙන්නේ. ඒක නිසා අපි දැන් ඒකේ ගොඩාක් අපි ටීම් එකක් හිටියා. ඒ ටීම් එක දැන් ඇත්තටම නායක හමුදාය දැනටත් කොරල් රීප්ලාන්ටින් කරනවා, කොරල් මොනිටරින් කරනවා. ඒක නිසා කොරල් වල දැන් අර මේ කොට කිව්වොත් එහෙම ගොඩක් මේ අර මැරෙන්න යන ප්‍රමාණය අවම කරන්න ඒක තියෙන ප්ලාස්ටික්, ඒතර කොරල් වල සුද්ධ කිරීම, ඒ හැම දෙයක්ම අපේ දැන් නායක හමුදායෙන් ගොඩාක් වෙලාට තිරිකුණාමලයේ ප්‍රදේශයේ දැනටත් වෙනවා. දැන් නැවත මේව කරේ ඒක ඇත්තටම ඉතා අසීරු ක්‍රියාවලියක් නේද? නැවත කොරල් සිටවීම සහ බලාගෙන මොනිටරින් කියන එක එතන මේන් පාර්ට් එක. මොකද ඊට ඕන කෙනෙක්ට ගහක් හිටවන්න පුළුවන්. හැබැයි ඒක නිවැරදිව මොනිටර් කරගෙන ගිහිල්ලා ඒක සාර්ථක කරගන්න එක තමයි අසීරුම කාර්යය. අනිත් එක දෙයක් තමයි වතුර යට ඊට වඩා අභියෝගයක්. ඉතින් ඔබතුමා එක හරි අපූර්වට කරන. ඒතර දැන් මම කතා කරත් ඔබතුමා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්නේ. ඒතර දැන් ළමුන් පුහුණු කරද්දී ඔබතුමාට ලොකු රාජකාරියක් පැවරෙනවා. හේතුව තමයි ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව ඔබතුමා අනිවාර්යයෙන් වග කියන්න ඕන. මොකද දැන් සමහර ළමයි ඉන්නවා අපි හඳුනා නොගත්ත ප්‍රශ්න තියෙන්න පුළුවන් ඩයිව් කරද්දී. සමහරුන්ට ඩයිව් කරද්දී මේ හෘදයාබාධ මේ වගේ දේවල් එන්න ඉඩකඩ තියෙනවා. ඒතර ඔබතුමා කොහොමද මේ දැන් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට ඒ දේවල් මැනේජ් කරන්නේ? සහ ළමුන්ට දැන් කොච්චර වීනන්න පුළුවන් වුණත් සමහරු බය වෙනවා එකපාරට. ඒ වගේ කොහොමද අවස්ථාවන් ඔබතුමා මැනේජ් කරන්නේ? ඇත්තටම ඔබතුමිය මුලින්ම අපි කියපු එකට කියන්න ඕන උත්තරයක්. අපි ඇත්තටම ඩයිවිං කරනවා අනිවාර්යෙන් ඩයිවිං මෙඩිකල් එකක් අපි කරන්න ඕනේ. අපි ඒක අනිවාර්යෙන්ම කරනවා මේ ආයතනයේ. ඒ වගේම අපේ එක්ස්පීරියන්ස් එක අනුව ඩයිවිං කරනකොට කොහොමත් බය කියන එක ළමයින්ට තියෙනවා. ඒක අපිට නැති කරන්න අපි මේ ඩයිවිං ට්‍රේනින් එකේම අපි ඉස්සෙල්ලාම කරන්නේ අපේ මේ ආයතනයේ හැටියට ෆූල් එකේ ඊට පස්සේ ගඟේ ඊට පස්සේ තමයි අපි මුහුදට ළමයෙක් යොමු කරන්නේ. එතෙන්දී ළමයාට තියෙන බය කියන එක නැති වෙනවා මුහුදට යාමේදී. මුලින්ම පූල් එකේ තමයි පුහුණු කරන්නේ නේ. එතනින් පස්සේ ගඟට ගිහලා ගඟෙන් තමයි මුහුදට යන්නේ. ඒක පාට ඇත්තටම මුහුදට ගිහලා බැස්සුවොත්
කර කියාගන්න දෙයක් නැති වෙන අවස්ථා බොහොමයක් වෙන කොච්චර දක්ෂයෙක් වුණත් ඒ වගේම ඇත්තටම දැන් ඔබතුමාගේ ඩයිව් මේ අපේ ඩයිව් ෆොර් ගුඩ් කණ්ඩායම පිළිබඳව පසුගිය කාලේ බොහෝ දෙනා කතා කරා මොකද ඩිසාස්ටර් එකක් ආව දිත්මාව එතකොට මෙතනදී ෆ්ලඩ් රිලීෆ් එකක් වුණා ඉතින් එතකොට මේ ෆ්ලඩ් එකේදී ඔබතුමාලා සුවිශේෂී කාර්යයක් කරා. ඒක ඇත්තටම කරන්න හරිම අසීරුයි. තමන්ගේ ජීවිත ගැනවත් නොහිත ඔබතුමාගේ නායකත්වයෙන් අපේ ඩයිව් ෆොර් ගුඩ් කණ්ඩායම කොළඹ කැලණිය විශේෂයෙන්ම ඒ ආසන්නයේ ප්‍රදේශවල මේ ගම්වතුරට අසු වෙච්ච ජනතාව බේරා ගැනීම, උන්ට වියලි ආහාර සහ ආහාර ලබා දීම, මෙන්න මේ වගේ මේ බේරා ගැනීම කියන්නේ මුදවා ගැනීමේ ක්‍රියාන්විතයට ඔබතුමන් ඇතුළු ඒ කණ්ඩායම පසුගිය දිනයන්හි නිරත වුණා. ඇත්තට මේ වෙලාවේදී ඔබතුමන්ගේ නායකත්වය ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕන. මොකද හරිම උනන්දුවක්, හරි උත්සාහයක් තිබුණා. තමන්ගේ ළමයි කණ්ඩායමත් අරගෙන ඔබතුමා හරිම විශිෂ්ට විදියට ඒ ගමනට ගියා. කොහොමද අපි මේ ගමන ගැන කෙටියෙන් ඒ ගමනේ අත්දැකීම් පිළිබඳව අපි කතා කරමු. ඇත්තටම මේ ගැන කතා කරොත් ගොඩක් දේවල් තියෙනවා කියන්න. අපි අනික් කට්ටිය කරපු දේවල් වලට වෙනස් දෙයක් අපි එතනදී කරා. ගොඩක් වෙලාවට නායක හමුදාව, පොලිසිය, තවත් අනිත් ගලවා ගැනීම වලට ආපු කණ්ඩායම් වලට ඒගොල්ලෝ කරේ හැමෝම ගලවා ගැනීම තමයි කරේ. නමුත් අපි එතනදී විශේෂ දෙයක් කරා. මේකේ ඒ කට්ටියට බෝට්ටු වලට යාමට තියච්ච බාධක, විශේෂයෙන් ගේට්ටු ඒ වගේ දේවල් අපි මුලින්ම කරේ ඒ පාර ක්ලියර් කිරීම. අපි කියන බෝට්ටු වෙන පාර ක්ලියර් කරා. ඒක කවුරුත් නොදකු දෙයක්. අපි ඇත්තටම අපේ තියෙන අර හැකියාව සහ අපේ කණ්ඩායමේ තියෙන දක්ෂ ඩයිවිං කණ්ඩායමක් නිසා මම ඒ දෙයට යොමු කරලා ඒ අපි පාර ක්ලියර් කරලා අනික් කට්ටියට ඒ යාමට අපි පාර ඇත්තම ක්ලියර් කරා. ඔව් නැත්තම් යන්න බෑනේ නේ ගලවා ගැනීම වලට යන වාර හිර වෙලා තිබුණොත් ඒ දේ කරන්න බෑ. ඇත්තටම ඔබලා ගිය බෝට්ටුවකටත් මේ වෙලා හානි වෙලා තිබ්බ අවසානයේදී මොකද ඒ තරම් ඒ කියන්නේ පොළව යට මේ මුහුද වගේ ක්ලියර් ප්‍රදේශයක් නෙමෙයිනේ. තාප්ප එතකොට වැටවල් ගෙවල් මේ ඔක්කොම තිබුණු ඒවා පාස් කරගෙන තමයි වතුරෙන් ගමන් කරන්නට ඕන. ඒ අභියෝගයේදී බයක් ඇති වුණේද? මොකද ඔබතුමා ප්‍රමුඛව තව කණ්ඩායමක් ගෙදෙන්. ඔබතුමාගේ ජීවිතේට විතරක් නෙමෙයි අනිත් සියලුම ජීවිතවල වගකීම ඔබතුමාට පැවරලා තිබුණේ. එතකොට ඒ ගැන කුතුහලයක්, චකිතයක් තිබුණේ නැද්ද ඔබේ කණ්ඩායම සමග? ඇත්තටම මගේ කණ්ඩායම 16ක් මගේ වෙලාවේ ගියා. ඒ කණ්ඩායම හොඳම ඩයිවිං මාස 5ක ට්‍රේනින් එකකින් පස්සේ ගියේ. ඒ වගේම මේ කට්ටිය ජීවිතාරක්ෂක පාතමාලා දෙකක්ම හදාarලා තිබ්බා. ඉතින් ඒක නිසා මට ඇත්තටම හරි පහසුවක් වුණා. අනිත් විශේෂයෙන් කියන්න ඕනේ අපි කට්ටිය ගොඩාක් රාත්‍රී කාලයේදී අපි මෙහෙයුම් වලට යෙදුවා. රාත්‍රී කාලේ තට්ටු දෙකේ ගෙවල් වල ඇතුළට ගිහිල්ලා මගේ ළමයි මාත් සමග අපි එළියට අරගෙන ලොකු මෙහෙවරක් කරා. මට ඒක ගොඩාක් සතුටුයි. කවුරුත් රාත්‍රියේ ගියේ නැහැ. අපි ඒකේ රාත්‍රියේ පවා ගිහිල්ලා අපේ මෙහෙයුමේදී අපි කිහිප දෙනෙක් කුඩා ළමයි 5-6 දෙනෙක් මගේ මතක හැටියට රාත්‍රියේ අපි මුදාගත්තා. මට හරි සතුටුයි ඒක. ඉතින් ඇත්තටම එතුමා හරිම කියන්නේ නිහතමානී ආඩම්බරයක් ඒ වගේම ස්වේච්ඡා මෙහෙවරක ඇත්තටම අපූර්ව ඵලයක් අපි නිලාගත්තේ දවස් දින කිහිපෙම. මොකද අපි දැක්ක ඇත්තටම ඡායාරූප වීඩියෝස් ඊට වඩා ලොකු සේවාවක් ඒ දෙකටම එහායින් තිබුණු ලොකු සේවාවක් අපේ ඩයිව් ෆොර් ගුඩ් කණ්ඩායමට කරන්න හැකියාවක් ලැබුණා මේ දින කිහිපෙදී. ඒතකොට දැන් ඔබතුමා ඇත්තටම කිව්වොතින් කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් මෙන්න මේ ඩයිව් ෆොර් ගුඩ් එකත් එක්ක එකතු වෙන්න. එතකොට මේ ඩයිව් ෆොර් ගුඩ් එකත් එක්ක ඉස්සරහට තමන්ගේ ට්‍රේනින්ග්ස් කරන්න ඉගෙන ගන්න කොහොමද සම්බන්ධ වෙන්න ඕන? අපි ඒ ගැනත් කතා කරමු. කොහොමද අපි එහෙම සම්බන්ධ වෙන්නේ? ඇත්තටම මේකට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ජීවිතේ ජයගත්තා කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේගොල්ලෝ මෙතනදී ඩයිවිං ඉගෙන ගද්දි ගොඩාක් දේවල් එනවා. මාස 6ක ට්‍රේනින් එකක්. මම ඇත්තටම දැකලා තියෙන හමුදාව තුල තමයි ගොඩාක් මාස 6ක ට්‍රේනින් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි ගැඹුර ගත්තොත් අපි අඩි වලින් මම කියන්නේ අඩි 140ක් ගැඹුරට යනවා. අන්න ඒ වගේ විශේෂිත ඩයිවිං ට්‍රේනින් එකක් තමයි මෙම ආයතනයේ තියෙන්නේ. එතකොට ඒගොල්ලොන්ට ලංකාවේ නෙව පිටරට වුණත් රැකියාවකට කියලා බයක් නැතුව මේ රැකියාවක් කරන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඒ වගේම පිරන්න පුළුවන් හෝ බැරි වේවා ඕනම කෙනෙකුට මේක ආයතනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඩයිව් ෆොර් ගුඩ් වලට එන්න ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා ඔබට. ඔනේ ඉතින් ඩයිව් ෆොර් ගුඩ් එකට ඇවිල්ලා හොඳට කිමදුම් පිළිබඳව හොඳ අධ්‍යයනයක් ලැබලා 6 මාසක පාඨමාලාවකින් ඔබට වටිනා සහතික පත්‍රයක් ලබාගෙන ඔබ ඉදිරි අනාගතයට කරන හොඳ ආයෝජනයක් විදිහට ඔබේ රැකියාවක් ඔබට සොයාගෙන විශේෂයෙන්ම පිටරට රැකියාව අවස්ථා මේ මගින් ලබාගත් බොහෝ දෙනෙක් ඉන්නවා.
ඉතින් සියලුම දෙනා අපේ සාර්ථක වූ චරිත විදියට අපි පෙන්වා දීලා තියෙනවා. ඔබටත් ඉතින් අවස්ථාව තියෙනවා ඊළඟ කණ්ඩායමට ලියාපදිංචි වෙන්න. ඒ වගේම ඔබතුමාට ඇත්තටම අපි Good News Radio විදියට ඔබතුමාට සුබ පතනවා. තවත් පරපුරු ගණනාවක් මේ විදියට ඉස්සරහට කරගෙන යන්න ඔබේ හැකියාවෙන්, ඔබේ දක්ෂතාවෙන්, ඔබ වසර ගණනාවක ඔබේ පළපුරුද්දෙන් තවත් ඩයිවර්ස්ලා බොහොමයක් අපේ සමාජයට ලබා දෙන්න කියලා අපි ඔබට සුභාශිංසන එක්කාසු කරන අවසන් වශයෙන් ඔබට මොනවා හරි කියන්න තියෙනවා නම් දැන් අවස්ථාව වැඩසටහන නිමා කරන්නට පෙර. ඇත්තටම මම කියන්න ඕන දේවල් මම හිතන්නේ මම සෑම දෙයක්ම කිව්වා. ඇත්තටම මට කියන්නේ අපිත් එක්ක අනිවාර්යෙන් තරුණ තරුණියන් එකතු වෙන්න, ඔයගොල්ලන්ට විනෝදයට, රැකියාවට සෑම දෙයකටම ඩයිවින් ඇත්තටම ගුඩ්. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් අද දවසේදී ගැම්මේ සතුට සෙග්මන්ට් එකත් එක්ක එකතුනේ අපේ ඩයි ෆෝ ගුඩ් උපදේශකතුමා, අපේ කිමදුන් පුහුණු පාඨමාලාවේ උපදේශක චමින්ද පෙරේරා මහත්මයා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක සාර්ථක වූ කතාවත් සමග ගැම්මේ සතුටත් එක්ක ඔබත් එක්ක එකතු වීමේ බලාපොරොත්තු වෙන අදට මම සමු ගන්නවා.